හදමුද මාත් එක්ක රසම රස කරවිල ටෙම්පරාදුවක්. ඉතින් කරවිල කන්න කැමති අයට මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න පුළුවන්. මාරම රසයි. ඉතින් කරවිල ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න. මම ගත්තේ සාමාන්‍යයෙන් 1 ගෙඩියයි. ඒක මේ වගේ හීනි තීරු වලට කපලා ඕනේ නම් මැද කොටස අයින් කරගන්න පුළුවන්. නැත්නම් ඒකත් එක්කම ගන්න පුළුවන්. ඉතින් කරවිල ටික කපාගෙන වතුර එකක් අරගෙන ඒකට ලුණු එකතු කරගන්න. ලුණු ටිකක් වැඩිපුර එකතු කරලා ඒ ලුණු ටික චුට්ටක් දිය කරලා ඒකට මේ කරවිල ටික එකතු කරලා හොඳට පෙඟෙන්න දාලා තියන්න විනාඩි 20ක් පැය භාගයක් විතර. ඉතින් එහෙම පෙඟුණාට පස්සේ තමයි මේකේ ලුණු ගතිය අයින් කරලා මේ ටික වතුරෙන් හොදලා අරගෙන අපි කරවිල ටික හදාගන්න. ඉතින් පෙඟෙන්න දාන්න කලින් මේ වගේ පොඩ්ඩක් හොඳට කලවම් කරන්න. ඉතින් ඒකට මම ලෑස්ති කරගත්තා ලුණු ටිකක් වැඩිපුර ඕනේ. ලුණු ගෙඩි එකමාරක් ගත්තා. ඒ වගේම සුදු ලුණුත් මේ වගේ ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා. ඒ වගේම අමු මිරිසුයි කරපිංචයි මම අරගෙන තියෙනවා. ඉතින් ලුණු ටිකක් වැඩිපුර එකතු කරාම මේක රසයි. ඒකයි මම ලුණු ගෙඩි එකමාරක් කරවිලයකට ගත්තේ. ඉතින් ඒ ටික ලෑස්ති කරලා කරවිල ටිකක් දැන් මම හොඳට විනාඩි 20ක් විතර පෙඟෙන්න දාලා අරගෙන මෙහෙම ගලාගෙන යන වතුරෙන් හොදලා මේ වගේ මිරිකලා ඒ ටික මම අයින් කරගන්නවා. ඉතින් කරවිල ටිකක් දැන් ලෑස්ති. බලමු කොහොමද මම දැන් මේ ටෙම්පරාදුව හදාගන්නේ කියලා. ආජනයක් ලිපේ තියලා ඒකට තෙල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන ඒ තෙල් ටික රත් වෙනකොට මම මේකට එකතු කරගන්නවා. සූදුරු තේ හැඳි භාගයක් වගේ වෙන්න මම එකතු කරගන්නවා. ටිකක් වැඩිපුර සූදුරු එකතු කරා. ඒ වගේම අබ කුඩු හෝ අබ ඇට ඔයාලට තේ හැඳි කාලක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ දෙකම මේ වගේ තෙලේ ටෙම්පරාදු වෙන්න දීලා මම මේකට එකතු කරගන්නවා කරපිංචා. මගේ ගෙදර රම්පේ ඔක්කොම ඉවරයි. ඔයාලා ගාව රම්පේ තියෙනවා නම් ඔයාලට රම්පෙත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සුදු ලුණු ටිකත් මේකට එකතු කරලා හොඳට මේ ටික ඔක්කොම තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා මෙන්න මේ වගේ. ඒ ටික ටෙම්පරාදු වුණාට පස්සේ තමයි මම මේකට එකතු කරගන්නේ ලුණු ටිකයි අමු මිරිස් ටිකයි. ඉතින් ගොඩාක් වෙලා කරපිංච ටෙම්පරාදු වෙන්න ඕනේ නැහැ. තප්පර 30ක් වගේ ටෙම්පරාදු වුණාම ඇති. ඒකටම ලුණුයි අමු මිරිසුත් එකතු කරලා ඒ ටිකත් මේ වගේ හොඳට කලවම් කරලා පොඩ්ඩක් මැලවෙන්න දෙන්න විනාඩියක් වගේ ලිපේ තියාගෙන. ඉතින් ඒ ටික මැල වුණාට පස්සේ තමයි මම මේකට කරවිල ටික එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ ගානට අපේ ලුණු ටික මැල වුණාට පස්සේ අර කරවිල ටික වතුර අයින් කරලා තියෙන කරවිල ටික එකතු කරලා ඒකත් හොඳට මේ වගේ කලවම් කරන්න. කරවිල ටික එකතු කරාට පස්සේ කලවම් කරගත්තට පස්සේ ඔයාලට මේ කරවිල එකත් හොඳට විනාඩි 2ක් විතර අඩුම 80ක් විතර කරවිල ටික තැම්බෙනකම් මේ වගේ තියලා තියන්න ඕනේ මේ තෙලේම. ඉතින් එහෙම තැම්බුණාට පස්සේ තමයි අපි මේකට එකතු කරගන්නේ අනිත් 3-5 දේවල් ටික. ඉතින් කරවිල ටික මේ වගේ වහලා ඔයාලට පුළුවන් විනාඩි 2ක් විතර උයා ගන්න. ඉතින් ඕන දැන් කරවිල ටිකත් මට ඕන ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. මම දැන් පියන ඇරලා මේක හොඳට කලවම් කරලා ආයෙමත් චුට්ටක් වෙලා මේ විදියටම මේක තියනවා. මිරිස් 3-5 එකතු කරන්න කලින්. පොඩ්ඩක් වෙලා කලවම් කරලා ඉවර වෙලා දැන් මම මේකට යන්නේ අවශ්‍ය 3-5 ටික එකතු කරගන්න. ඉතින් මම මුලින්ම මිරිස් කුඩු එකතු කරගන්නවා. තේ හැන්දකට චුට්ටක් අඩුවෙන් එකතු කරගන්නේ. ඒ වගේම මම මේකට ගම්මිරිස් කුඩුත් තේ හැඳි කාලක් වගේ වෙන්න එකතු කරගන්නවා. ඔයාලට මේක චුට්ටක් සැරට ඕන නම් තව ටිකක් වැඩිපුර ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම 3-5ත් එකතු කරගන්නවා. තේ හැඳි භාගයක් වගේ වෙන්න මම 3-5ත් මේකට එකතු කරගන්නවා. ඉතින් 3-5 එකතු කරගෙන කහ කුඩුත් යාන්තමට එකතු කරගන්නවා. තේ හැඳි කාලකටත් චුට්ටක් අඩුවෙන් තමයි මම මේකට කහ කුඩු එකතු කරගන්නේ. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ ඔයාලට මේකට රස අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. එකතු කරගෙන හොඳට කලවම් කරන්න. ඇත්තටම මට ලුණු එකතු කරගන්න අමතක වුණා මේ වෙලාවේදී. මම අන්තිමට තමයි එකතු කරේ. ඒ වගේම කෑලි මිරිසුත් තේ හැඳි භාගයක් වෙන්න එකතු කරගෙන ඒ ටික ඔක්කොම මේ වගේ හොඳට කලවම් කරන්න. ලුණුත් මේ වෙලාවේදී එකතු කරලා. ඉතින් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරාට පස්සේ තව හොඳට විනාඩි 5ක් විතර මේක ලිපේම තියලා හදාගන්න තමයි තියෙන්නේ. මේ කරවිල එක මාරම රසයි. ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් හොඳට කලවම් කරාට පස්සේ මේක පියන වහලා ඔයාලට පුළුවන් අඩුම ගින්දරේ ළඟට වෙලා විනාඩි 5ක් විතර මේක ටෙම්පරාදු කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බැලුවොත් රස මට කියන්න අමතක කරන්න එපා. ඉතින් අවසානයේට ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට මේ වගේ ගී චුට්ටක් එකතු කරන්න පුළුවන්. නැත්නම් බටර් එකතු කරන්න පුළුවන්. එහෙම නැතු වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට තමයි මගේ කරවිල එක මම ලෑස්ති කරගත්තේ. ඉතින් ඊයේ හදපු මෙනු එක ඔයාලා දැක්කනම් මේ කරවිල එක ඒ මෙනු එකත් එක්ක මාරම රසට ගැලපුණා.
කහබත් චිකන් බැදලා ඒ වගේම කරවිල තව සලාද කොළ අල තෙල් දාලා ඒ ඔක්කොම මාරම රසයි. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපුව ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට පුළුවන් මේ කරවිල එක try කරලා බලන්න. ඉතින් සැරෙන් සැරේ පියන වහලා ඇරලා ඔයාලට කලවම් කර කර මේක හදා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. try කරලා බැලුවොත් රස මට කියන්න අමතක කරන්න එපා. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපුව ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.